ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. ඔන්න මං ගොඩක් කාලයකට පස්සේ අදත් ආවා ලස්සන වීඩියෝ එකක් අරගෙන. අපි බුචි බබාට රසම රස කෑම එකක් හදන්න තමයි යන්නේ. බලන්නකෝ මං අරන් තියනවා කැකුළු හාල්, රතු හාල්, බලිරුඟ සහල්. ඒ වගේම මේකට මං ගන්නවා අල, කැරට්, බතල, ගොටුකොළ, ලුණු. ගොටුකොළ ඇත්තටම ගොඩක් ගුණයි. ඒ වගේම තමයි මේකට තව පරිප්පු හදා ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මුලින්ම අපි අර ටික මේ විදිහට පොඩියට කපා ගන්නවා. මොකද මේක අන්තිමටම මේ කෑම එක මත් ගා ගන්න ඕනේ නිසා ඉක්මනට තැම්බෙන්න විදිහට තමයි චූටියට කෑලි කපා ගන්න ඕනේ. මේක බඩවම රැයට තමයි මේ දෙන්න හදන්නේ. එයාගේ තාම දත් නැති නිසා එයාට මේ අර හපලා කන්න අමාරු. ඒ නිසා තාමත් මම මත් ගාලා තමයි කෑම දෙන්නේ. ඊළඟට බතර නම් ටක් ගාලා තැම්බෙනවා. ඒ නිසා ඒවන ගොඩාක් කුඩාවට කපා ගන්න ඕන නැහැ. ඒත් මම සාමාන්‍ය ගානකට කුඩාවට කපා ගත්තා. එතකොට කැරට් නම් අනිවාර්යෙන් ගොඩක් චුට්ට කපා ගන්න නම් කැරට් ටිකක් තැම්බෙන්න වෙලා යනවා. කැරට් වලට හපන්නත් අමාරුයි. ඒ නිසා ගොඩාක් හොඳට මත් ගා ගන්න නම් මේ හොඳට කපා ගන්න ඕනේ කුඩාවට. කැමති නම් ඔයාලට මේකට චූටියට කපාගත්තු මාළු කෑල්ල නැත්නම් විතර උනත් දාගන්න පුළුවන්. ඒ වුණාට මම විතර එකතු කරන්න ගියේ නැහැ. ගොටුකොළ ටිකත් කොළත් පත් ගෑවෙනවා ටිකක් අඩුයි. මේ තියෙන්නේ මං හේනියට කපාගත්තු එළවලු ටික. ඊළඟට අපි බබාගේ කෑම හදන භාජනය අරගෙන ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙනකොට මුලින්ම අපි ලුණු ටිකක් ඒ ලුණු එකතු කරගන්නවා. ලුණු ටික බැදගෙන වගේ එනකොට අපි පියවරෙන් පියවරට අර එකතු කරගන්න කපාගත්තු එළවලු ටික අපි එකතු කරගන්න ඕනේ. මේ වෙලාවටම අපිට පුළුවන් අර අපි හොදගත්තු හාල් ටිකක් දාගන්න. එතකොට මේ ඒකත් හොඳට බැදලා වගේ එනවා. තාම බබාට මේ ලුණු ගොඩක් දෙන්නේ නැති නිසා චුට්ටක් එකතු කරගන්නවා. ලුණු චුට්ටක්. එතකොට කහ චුට්ටක් තුණු පහ ටිකක් එකතු කරගන්නවා. මිරිස් නම් තාම යාට කන්න බෑ. මිරිස් කන බබෙක් නම් චුට්ටක් එකතු කරාට කමක් නැහැ. නමුත් මම බබාට තාම දීලා නැහැ නිසා මේ දෙන්නේ නැහැ. තාම යාට කන්න අමාරුයිනේ. දැන් අපිට වෙන කෑමක් වුණත් එයාට දෙන්න බැරි ඒ නිසා ගොඩක් මෙයාගේ දත් නැති හින්දා අනිවාර්යෙන් මේ විදිහට හදලා මත් දාන්නම ඕනේ. ඉතින් ලස්සන පාටක් එනවා. ටක්කා කැරට් ගොටුකොළ ඒ වගේ පොළවල එතකොට හාල් ටික හරි ලස්සනයි වගේම සුවඳයි. දැන් මේ ටිකට මේ වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. බත් එක බෙලි වෙන්න වගේ වතුර දාගන්න. එතකොට මේ ආයෙ පාරක් වතුර දාන්න ඕන නැහැනේ. මේක අපි ගින්දර අඩු කරලා තමයි ලිපේ තියාගන්න ඕන. මොකද අපිට බත් එක ඉදව ගන්නටත් වැඩිය බත් එක බෙරි කරගන්නනේ ඕන. ඉතින් මේ තියෙන අන්තිමට හදාගත්තු මේ කෑම එක බබාගේ බලන්නකෝ එක තලපයක් වගේ හැදලා තියෙනවා. ඉතින් ආයෙත් දවසකින් ඉන්නම් රසම රස කෑම එකක් අරගෙන ඔයාලා හැමෝවත් එක්ක ආදරෙන් බෙදා ගන්න. එහෙනම් චූටි පැටව ආදරෙන් බලා ගන්න. හැමෝටම බුදු සරණයි, ක්‍රිස්පීටයි, දෙව් පිහිටයි. පරිස්සමින් ඉන්න.